ලංකාවෙන් වාර්තා වන ප්‍රධාන පිළිකා වර්ගයේ අතර මුඛ පිළිකා ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මේ විටකන පිරිස බොහොම වැඩිනේ. එතකොට වෛද්‍යවරු කියනවා මේ මුඛ සෞඛ්‍ය ගත්තහම පිළිකා රෝගකාරක වැඩි වශයෙන් බහුල වශයෙන් ලංකාව තුළ දකින්න ලැබෙනවයි කියලා. ඒකට ප්‍රධානම හේතුවක් විදිහට මේ බුලත් පිට කෑම තමයි ඔවුන් පෙන්වා දෙන්නේ. එහෙම ගත්තාම ඔබතුමා නව නිෂ්පාදනයක් හඳුන්වලා දෙනවා ඔසුවිට කියලා. මේකට මම හිතන්නේ හොඳම විසඳුමක්. ආරම්භයේදී අපි සංදිස්ථානයක් විදිහට අපි දැකපු තැනක් තමයි මහර්ගම් පිළිකා රෝහල. පිළිකා හැදිලා ඉන්න පිරිසෙන් වැඩි ප්‍රමාණයක් 52ක විතර වැඩි ප්‍රමාණයක් මුඛ පිළිකාවල. හැබැයි මේක අපි හැමදාම කියන බුලත් පිට කන්න එපා, පාරට කෙල ගහන්න එපා. එහෙම නැත්නම් බුලත් පිට වලින් මේ වගේ හානියක් තියෙනවා. ඉතින් අපි කල්පනා කරේ මේකට අපි දෙන විසඳුම මොකද්ද? ආහාර විසඳුම මොකද්ද? කටේ යම් කිසි ස්මෙල් එකක් එහෙම නැත්නම් දුගඳක් තියෙනවා නම් ඒක නැති කරගන්න. නැවුම් දෙයක්, ෆ්‍රෙෂ් දෙයක්. වේදගෙදර නිෂ්පාදනය ගැන කතා කරද්දී ගොඩක් දෙනා බොහොම ප්‍රසාදයකින් තමයි කතා කරන්නේ. නිෂ්පාදන භාවිතා කරන ගොඩක් දෙනා අනිවාර්යයෙන්ම තව කෙනෙක්ට නිෂ්පාදන නිර්දේශ කරන තත්වයට වර්තමානයේපත් වෙලා තියෙනවා. අපේ ඔසුවිට ගොඩක් දෙනා එදා ඉඳන් පාවිච්චි කරලා තියෙනවා. මේ ඔසුවිට භාවිතා කරන්න පුළුවන් කොහොමද සහ මේ හරහාත් මොනවද අපේ ශරීරයට සිද්ධ වෙන්නේ? ඔසුවිට කියන්නේ natural mouth freshener එකක්. ඉතින් නැවුම්ව ඉන්න කැමති ඕනම කෙනෙකුට ඔසුවිට භාවිතා කරන්න පුළුවන්. අපේ පුරුද්දක් අලුත් කරලා, ලෙනත් හොඳ කරලා, රටත් අලුත් කරන ඔසුවිට නොවරදින පොරොන්දුවක්. වැඩි විස්තර දැන ගැනීමට සහ ඔන්ලයින් නිවසටම ගෙන්වා ගැනීම සඳහා ඔසුවිට Facebook පිටුවට පිවිසෙන්න. නැතිනම් 0.70118.7642 අපගේ WhatsApp අංකයට ඔබගේ නම ලිපිනය WhatsApp කරන්න. කාගීල්ස් ෆුඩ් සිටි ඇතුළු දිවයින පුරා සුපිරි වෙළඳ සැල් වලින් මිලදී ගත හැකි වෙදගෙදර නිෂ්පාදකයෝ පුද්ගලික සමාගම අලව්ව.